ඔයාලත් කෙසෙල් මුව කෑවේ මේ ගැන දැනගෙනද? කෙසෙල් මුව, වතු මොටය ගැන සියලුම විස්තර මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. නවතම විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව කෙසෙල් මුව ග්‍රෑම් 100ක යකඩ මිලිග්‍රෑම් 56.4ක් අඩංගු වෙනවා. ඒ නිසා පෝෂණ ලෝභයේ යකඩ නිධිය ලෙස පෝෂණ විද්‍යාඥයන් විසින් මේ කෙසෙල් මුව හඳුන්වා දෙනවා. පෝෂණ ලෝභයේ යකඩ රැජින ලෙසත් හඳුන්වන මේ කෙසෙල් මුව වල අති විශාල යකඩ ප්‍රතිශතයක් අන්තර්ගත වෙනවා වගේම ඊට අමතරව කොපර් මිලිග්‍රෑම් 13ක්, ඒ වගේම පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලනියම්, සින්ක් වගේ ಖನಿಜ වර්ගත්, විටමින් A, විටමින් C සහ විශාල ප්‍රෝටීන් ප්‍රමාණයකුත් අන්තර්ගත වෙනවා. කෙසෙල් මුව වල ආහාරමය කෙඳි අඩංගු වීම සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසා මලබද්ධය සහ ආහාර මාර්ගයේ ආශ්‍රිතව ඇතිවන ගැටලු තියෙන අයට කන්න හොඳම කෑමක් තමයි මේ කෙසෙල් මුව. අපේ රටේ ගර්භිණී මව්වරුන්ට සහ ළමුන් අතර බහුලතම ඌනතා රෝගයක් තමයි රක්තහීනතාවය කියන්නේ. පීකුදුවල වගේ 10 ගුණයක්, නිවිතිවල වගේ 20 ගුණයක් මේ කෙසෙල් මුව වල යකඩ අන්තර්ගත වෙනවා. මෙහෙම කියනකොට ඔයාලට පුදුමත් හිතෙනවා ඇති. මීට කලින් කවදාවත් කෙසෙල් මුව වල යකඩ තියනවා කියලා දැනන් හිටියේ නෑනේ. ඔන්න අද ඉඳන් ඔයාලා කෙසෙල් මුව හොයා කන්න පටන් ගනි. කෙසෙල් මුව වල සුළු වශයෙන් එතනෝල් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ශරීරයේ ඇති සමහර බැක්ටීරියා විනාශ කරන්න මේ එතනෝල් වලට හැකියාවක් තියෙනවා. ඒ නිසා ඇතැම් බෝවන රෝගවලින් අපිව ආරක්ෂා කරන්න මේ කෙසෙල් මුව දායක වෙනවා. කෙසෙල් මුව වල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ නිසා පිළිකා වගේ දරුණු රෝග වළක්වන්න, ඒ වගේම අකලට වයසට යාම පාලනය කරන්න විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කෙසෙල් මුව ආහාරයට ගන්න පුළුවන් නම් කිරි දෙන මව්වරුන්ට හොඳින් මව්කිරි වර්ධනය වෙනවා. ඒ වගේම ප්‍රොජෙස්ටරෝන් වැඩි කිරීමේ හැකියාවක් තියෙන නිසා ගර්භාෂය ශක්තිමත් කිරීමටත්, ඒ වගේම කාන්තාවන්ගේ ආර්තවයේදී ඇතිවන අධික රුධිර වහනය පාලනයට සහ අධි රුධිර පීඩනය වළක්වන්නත් මේ කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් හැකියාව තියෙන බවයි සඳහන් කරන්නේ. කෙසෙල් මුව මැල්ලුමක් විදියට, සලාදයක් විදියට, ව්‍යංජනයක් සහ ඇඹුලක් විදියට, ඒ වගේම කෙසෙල් මුව අච්චාරු, සම්බෝල මේ ඕනම ආකාරයට රසවත්ව පිළිවෙල කරගන්න හැකියාවක් තියෙන හොඳ පෝෂණ ගුණයක් තියෙන කෑමක් තමයි මේ කෙසෙල් මුව. අනිකුත් එළවලු වල වගේ නෙවෙයි, ඊට වඩා ගොඩක් හොඳ වසවිසින් තොර, අතුරුආබාධ සහ ආසාත්මිකතා නැති පෝෂණ ගුණයෙන් අනූන කෙසෙල් මුව දිනපතාම ආහාරයට ගැනීම කොයිතරම් සෞඛ්‍යයට හිතකරයිද කියලා දැන් ඔයාලා දන්නවා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එක click කරලා ඊළඟ වීඩියෝ එක දාපු තැනින් ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.